ඕගොල්ලො කැමතිද ලොකු පොඩි ඕනම කෙනෙට කිසිම මුදල් ආයෝජනයක් සිදු නොකර දවසට විනාඩි 5ක් වගේ පුංචි වෙලාවක් වැය කරලා මාසට ඩොලර් 20ක් 30ක් හොයන්න. මේක අපිට කරන්න තියෙන්නේ ඇඩ් ක්ලික් කරන්න, ටාස්ක් කම්ප්ලීට් කරන්න, සර්වර්ස් කම්ප්ලීට් කරන්න, පොඩි ගේම් ප්ලේ කරන්න. ඒ වගේ පුංචි වැඩ අපිට තව ගොඩක් කරන්න තියෙනවා. මේ ඔක්කොම අපිට කරන්න තියෙන්නේ සාර්ථකව මුදල් උපයන්න පුළුවන් වෙබ්සයිට් එකක් වන CoinPayu වෙබ්සයිට් එකේ. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ වැඩ ටික සාර්ථකව කරලා සාර්ථක විද්‍රෝල් එකක් දාගන්න කොහොමද කියලා බලමු. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් කෞෂික ටෙක්නොක් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක all notification දාලා වීඩියෝ එකට like එකක් දාලාම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. CoinPayu කියන්නේ ලෝකෙ වගේම ලංකාවේ සාර්ථකව මිනිස්සු මුදල් උපයන platform එකක්. මේක තියෙන එක විශේෂත්වයක් තමයි අවම විද්‍රෝල් එක ඩොලර් එකයි. ඕගොල්ලෝ මගේ වීඩියෝ බලන හින්දා මම ඕගොල්ලොන්ට ලයිව් විද්‍රෝල් එකක් දාලා පෙන්නනවා මේ වීඩියෝ එකෙන් කරන්න පුළුවන් දේවල් ඇත්ත කියලා. එහෙනම් අපි දැන් බලමු මේක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඔයාලට රෙජිස්ටර් වෙන්න ඔයාලට ස්මාර්ට් ෆෝන් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙන්න ඕනේ. මම අද ඔයගොල්ලොන්ට කියලා දෙන්නේ මගේ කම්පියුටර් එකේ. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක එකපාරක් ක්ලික් කරාට පස්සේ මේ වගේ පේජ් එකකට එනවා. ඊට පස්සේ මේ උඩ තියෙන සිංගප් බටන් එක එකපාරක් ක්ලික් කරගමු. එතකොට ඔයාගේ CoinPayu account එක හදන්න පොඩි details ටිකක් අහනවා. මේ මෙතනට ඔයාගේ වැඩ කරන email address එකක් දීලා මෙතනට අකුරු ඉලක්කම් symbol තියෙන strong password එකක් දෙන්න. ඊට පස්සේ මේ කොටුවට ටික් එක දාලා සිංගප් කියන තැන එකපාරක් ක්ලික් කරගන්න. එතකොට ඔයාගේ CoinPayu account එක create වෙනවා. මං ඊට පස්සේ මගේ මේන් account එකෙන් කියලා දෙන්නම් කොහොමද earn කරලා withdrawal එකක් දාගන්නේ කියලා. එහෙනම් අපි දැන් යම් මගේ මේන් account එකට. හරි, අපි දැන් මේ ඉන්නේ මගේ මේන් account එකේ dashboard කියන තැන. dashboard එකේ තියෙන දේවල් කියන්න කලින් අපි earn කරන්න තියෙන ක්‍රම ටික බලමු. මෙතන අපි එකපාරක් ක්ලික් කරගමු. ඊට පස්සේ අපිට එනවා අපිට දැන් ලැබිලා තියෙන ඇඩ් ටික. හරි, දැන් අපි ඇඩ් එකක් ක්ලික් කරගෙන බලමු. දැන් මේ වගේ ටයිම් එකක් යනවා. ආන්ගේ ටයිම් එක යනකම් අපි මේ පේජ් එකට වෙලා ඉන්න ඕනේ. මේ වගේ අනිත් ඇඩ් ටිකත් ඔයා ක්ලික් කරගන්න. මෙතනක් තියෙන ඇඩ් ටිකක් තමයි. ඒ ටිකත් ඔයා ක්ලික් කරගන්න. ඔයාට වැඩිපුර ඇඩ් ටිකක් ගන්න ඕන නම් උදේ 5:00ට නැගිටින්න වෙනවා. ඒ වෙලාවට තමයි මේ පේජ් එකට වැඩිපුර ඇඩ් අප්ලෝඩ් කරන්නේ. දවසේ අනිත් වෙලාවල් වලත් ඇඩ් එකක් දෙකක් අප්ලෝඩ් කරනවා. ඒ ටිකත් ඔයා ක්ලික් කරගත්තොත් ඔයාට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. ඔයා මේ offers කියන තැන එකපාරක් ක්ලික් කරගන්න. අපි ඊට පස්සේ බලමු මෙතනින් earn කරන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා ඔයාට ලැබිලා තියෙන offers ටික. ඒකේ තියෙනවා පොඩි ගේම් ප්ලේ කරන්න, ඇප් ඩවුන්ලෝඩ් කරන්න, ඒ වගේ පොඩි වැඩ ටිකක් තමයි මෙතනින් කරන්න තියෙන්නේ. මේ පල්ලෙහා තියෙන්නේ ඔයාලට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන් platform ටිකක්. ඒ වගේ හොඳම තුන මම ඔයාලට කියන්නම්. මේ time wall කියන එකෙන් තමයි ලොකුම ඉන්කම් එකක් ගන්න පුළුවන්. දෙවෙනියට playful කියන එකෙන්. මේ වගේත් කරන්න තියෙන්නේ ඇඩ් ක්ලික් කරන්න, පොඩි ගේම් ප්ලේ කරන්න, එක page follow කරන්න, ඒ වගේ පොඩි වැඩ ටිකක් තමයි මේ වගේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු servers complete කරලා earn කරන්නේ කොහොමද කියලා. මට මේ වෙලාවේ complete කරන්න එක server එකක් ලැබිලා තියෙනවා. මේ වගේ කරන්න තියෙන්නේ ඔයා ගැන පොඩි තොරතුරු ටිකක් අහනවා. ඔයාගේ country එක male ද female ද කියලා අහනවා. ඒ වගේ පොඩි තොරතුරු ටිකක් තමයි අහන්නේ. ඒ ටික හරියට දීලා server එක complete කරාට පස්සේ ඔයාට එවෙලෙම point add වෙනවා. මේ පල්ලෙහා තියෙන්නේ මේ වෙලාවේ servers complete කරන කට්ටිය. මෙතන තියෙන task කියන තැන එකපාරක් click කරගන්න. මේකේ තියෙන task complete කරලා තමයි මම වැඩිපුර income එකක් අරගෙන තියෙන්නේ. මේකේ කරන්න තියෙන YouTube channel subscribe කරන්න, TikTok page follow කරන්න, එක website වල register වෙන්න, එක website ගැන review දෙන්න. ඒ වගේ පොඩි වැඩ ටිකක් තමයි මේකේ කරන්න තියෙන්නේ. හරි, මම දැන් ඔබ කරන්න පුළුවන් කිව්වට මම කරපු ටික ඔයාලට පෙන්නන්නම්කෝ. මම මේ වෙනකොට ටාස්ක් 200කට වැඩිය කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඒකෙන් මට ඩොලර් 12කට වැඩිය හම්බෙලා තියෙනවා. මේ පේනවද ටෙලිග්‍රෑම් channel එකට join වෙච්චාම ඩොලර් 1.1ක් හම්බෙලා තියෙනවා.
මේ තියෙන වෙබ්සයිට් එකට රෙජිස්ටර් වුණාට පස්සේ හම්බෙච්ච ඩොලර් එකක්. මන්නම් හිතන්නේ ඔයගොල්ලොන්ට කිසිම ආයෝජනයක් නොකර මේ වගේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් මීට කලින් හම්බෙලා ඇති කියලා. එහෙම හම්බෙලා තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒක ඔයගොල්ලන්ටත් වටිනවා අපිටත් වටිනවා. දැන් බලමු අපිට කරන්න තියෙන ලේසිම වැඩේ. මේක ලේසිම වැඩේ වුණාට හරියට කරගත්තොත් ගොඩ තමයි. මෙතන තියෙන ඇෆිලියේට් කියන තැන එකපාරක් ක්ලික් කරගන්නකෝ. මේකේ කරන්න තියෙන්නේ ඔයාගේ යාළුවන්ට මේ ලින්ක් එක කොපි කරලා ෂෙයා කරන්න. එතකොට ඔයාගේ ලින්ක් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙලා earn කරන කට්ටියගෙන් 10% කමිෂන් එකක් ඔයාට හම්බ වෙනවා. දැන් මට මේ වෙනකොට රෙෆරල් 44ක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මට කොයින් 316ක් හම්බෙලා තියෙනවා. මේ කට්ටියගෙන් බහුතරයක් මගේ යාළුවොත් නෙවෙයි ලංකාවේ මිනිස්සුත් නෙවෙයි. එතකොට ඔයාට ප්‍රශ්නයක් ඇති මෙච්චර රෙෆරල්ලා මට කොහොමද හම්බුනේ කියලා. ඒකට කරන්න තියෙන පොඩි වැඩයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ටෙලිග්‍රෑම් පාවිච්චි කරලා තියෙනවනේ. ඒකේ මෙම්බර්ස්ලා 20000ක් 30000ක් ඉන්න ගෲප් ටිකක් හොයාගෙන ඊට පස්සේ මෙතන තියෙන get promo material කියන තැන එකපාරක් ක්ලික් කරගන්නකෝ. ඊට පස්සේ පල්ලෙහාට ගියපුවාම තියෙනවා ෆොටෝ 3ක්. ඒ 3 ඩවුන්ලෝඩ් කරගෙන හොඳ පෝස්ට් එකක් හදලා මං අර ඉස්සෙල්ලා කොපි කරගන්න කිව්ව ලින්ක් එකත් මේකට ඇඩ් කරලා ෂෙයා කරන්න. එහෙම කරලා තමයි මං පිටරට රෙෆරල්ලා හොයාගත්තේ. දැන් මේ වැඩ ඔක්කොම ඉවර කරලා අපි බලමු විත්ඩ්‍රෝවල් එකක් දාගන්නේ කොහොමද කියලා. දැන් මෙතන තියෙන ඩෑෂ්බෝඩ් කියන තැන එකපාරක් ක්ලික් කරගන්නකෝ. දැන් මෙතන තියෙන ප්‍රොෆයිල් අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ප්‍රොෆයිල් කියන තැන එකපාරක් ක්ලික් කරගෙන ඊට පස්සේ මෙතන තියෙන වොලට් කියන තැන එකපාරක් ක්ලික් කරගන්න. ඔයාට මේකෙන් විත්ඩ්‍රෝවල් එක ගන්න ඕන නම් PayPal account එකක් හරි Binance account එකක් හරි තියෙන්න ඕනේ. මම දැන් විත්ඩ්‍රෝවල් එක ගන්නෙ මගේ Binance account එකට. ඔයා දැන් මෙතනින් කැමති coin එකක් select කරලා ඔයාගේ Binance account එකට ගිහිල්ලා deposit කියන තැන click කරගෙන ඔයා deposit කරන coin එක තෝරලා එතනින් එන deposit address එක මෙතනට ගෙනල්ලා paste කරන්න. ඊට පස්සේ next කියන තැන click කරගන්න. අපි ආපහු යන් ඩෑෂ්බෝඩ් කියන තැනට. ඊට පස්සේ මෙතන තියෙන කෑෂ් අවුට් කියන තැන එකපාරක් ක්ලික් කරගෙන ඉවර වෙලා ඔයා සිලෙක්ට් කරපු කොයින් එකක් තෝරලා ඔයා මෙතනින් කොච්චර ගාණක් ගන්නවද කියලා ටයිප් කරලා කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ විනාඩි 5ක් 10ක් ඇතුළත ඔයාගේ Binance account එකට දාගත්තු ගාණ ඩිපොසිට් වෙනවා. ඔයා ඩිපොසිට් එකක් දාගද්දි අනිවාර්යෙන් Litecoin හරි Dogecoin හරි දාගන්න. ඒකට හේතුව තමයි ඔයාගෙන් ට්‍රාන්සැක්ෂන් ෆ්‍රී එකක් ගන්නෙ නෑ. අනිත් එක තමයි මිනිමම්ම විත්ඩ්‍රෝවල් එක ඩොලර් එකයි. ඒ හින්දා තමයි මේ කොයින් දෙකෙන් එකක් තෝරගන්න කිව්වේ. හරි අපි දැන් ගිහිල්ලා බලමු මන් දාපු විත්ඩ්‍රෝවල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මන් දැන් දාපු විත්ඩ්‍රෝවල් එක. මේ තියෙන්නේ මන් කලින් දාපු විත්ඩ්‍රෝවල්. අපි දැන් දාපු විත්ඩ්‍රෝවල් එක ටිකක් බලමුකෝ. මේ තියෙන්නේ පේජ් කියලා වැටලා. ඒ කියන්නේ මගේ විත්ඩ්‍රෝවල් එක සාර්ථකව ලැබිලා තියෙනවා. එහෙනම් ඔයා මොකද්ද මගේ වීඩියෝ ගැන හිතන්නේ? ඔයාට මොනවද ඉස්සරහට ඕනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න කවිෂ්ක ටෙක්නොක් channel එක දැන්ම subscribe කරලා තියාගන්න.